වැටෙයිද දන්නේ අම්මෝ ඒ ලිස්සනම වෙයි මෙහෙම එන්න සසි කොහෙට වැටෙයිද දන්නේ කොහෙද නියමාමි හොයාගන්නේ Hi guys. අපි දැන් මේ බෙලියුල් වලට ගිහිල්ලා පොඩ්ඩක් බලනවා පහන්තුඩාට යන්න පුළුවන්ද කියලා. වතුර සැරණන් යන්න එපා කිව්වා. මේ උනාට ගිහිල්ලා බලන්න කිව්වා. දැන් වැස්ස නම් අඩු කරලා තියෙන නිසා සමහරලාට යන්න පුළුවන් කිව්වා. ඒ හින්දා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා හිතුවනේ අපි. ඔව්. දැන් යන ගමන් තමයි ඉන්නේ. බලමු යන්න පුළුවන් වුණොත් ඔයගලන්ට ඒ වීඩියෝ එකක් ගේන්නම්. බලමු ඉස්සරහට ගිහින් බලමු. හැබැයි මේ පරිසරය මාර ලස්සනයි. බලන්න අර ඈති මාර දියල්ලක් පේනවනේ. අර වතුර පාරවල් වැටෙන්නේ ඒව නේද? ලන්ට පේනවා ඇති. හරිද? මේ දියැලි 1 2 3 4 5ක් පේනවා මට නම්. හෂි අතනෙනුත් තියෙන එකක් අතනනත් තියෙනවා. අර උඩෙත් තියෙනවා. මේ හැමතැනම වතුරනේ ඉන්නේ. ගියම් මේ දියැලි ලෝකය. ඕ දියැලි තියෙන තැන. Hi guys මේ අද වතුර පාර සරයි කියලා මෙතන කට්ටිය කියනවා යන්න එපා කියලා මේ ඉබ්බ ලොක් කරලා තිබ්බේ අපිට මේ ඕගලන්ට මෙතනොත් කොහමද වතුර පාර එන්නේ කියලා බලන්න පොඩි වීඩියෝ එකක් ගන්න තමයි මේ ටික යන්නේ නැත්නම් අද පහන්තුඩාවට යන්නේ නැහැ හෙට උදෙන්ම අපි ආයි පහන්තුඩාවට එනවා මේ බලමු කොහොමද මේ පැත්තේ තත්ති කියලා මෙහෙට වහින්නේ නැහැ දැන් උඩහට වහිනවා කියලා තමයි කියන්නේ මේකට මේ පොඩ්ඩක් වැස්සේ විනාඩි 10ක් 15ක් තමයි වැස්සේ. නමුත් උඩහට සෑහෙන්න වහිනවා. ඒක උදේට බලන්න පුළුවන් කියලා කියනවා. බෑවුවොත්. කොහොනේ පේන්නවත් නැහැ. Good morning guys. Good morning. අද අපි ඔන්න උදේම ඊයේ අපි ගිහිල්ලා බැලුවනේ සසි. මේකට යන්න බැරි වුණා වැස්සේ. දැන් අපි යනවා පහන්තුඩාව බලන්න. බලමු යන් ඉස්සරහට ගිහලා බලමු. මේ යන ගමන් තමයි ඉන්නේ. දැන් යන්න බලනවා දැන් නම් හොඳට අවුව පායලා ආයි ලස්සන. මම අතනින් බැලුවා අර මේ බෙලිහුල් ඔය වතුර බැහැලා. දැන් ඊයේ රෑ වැස්සේ නෑනේ. දැන් අද නම් යන්න පුළුවන් වෙයිනේ. ඉස්සරහට යන්න අපිත් එක්කම. මේ සිට්‍රින් එක තියෙන මෙතන. සිට්‍රින් බෙලිහුල් ඔය. මේක බුක් කරගත්ත නම් ඔයගන්ට වඩාත්ම ලේසි. එහා පැත්තේ පහන්තුඩාව. මේක ලස්සන හොටෙල් එකක්. ඉතින් guys මේ පේන්නේ ඔයගලන්ට මේ ඇත්තටම හොටෙල් එකේ තියෙන පාකින් එක. මේකට ඉතින් හැමෝටම වහන ගෙනල්ලා මෙතනට දාන්න බෑ. ඕගොල්ලෝ දානවා නම් උඩ පාකින් එකේ දාලා ඉතුරු ටික පයින් එන්න මහා දුරක් එන්න නෑ. කැෆේ එකකුත් තියෙනවා රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. පාර තමයි පාවෙ. යාළුවනේ මේ මෙතනත් පාකින් එකක් තියෙනවා. නමුත් මේ පාකින් එකට වාහන දාන්න බලාගෙන ඉන්න එපා. මොකද පාර ටිකක් සවුත්තුයි. ඒක නිසා උඩින්ම වාහන දාලා එන්න. මෙතන ඩේ අවුටින් පැකේජ් උත් තියෙනවා මේ. ඔයගොල්ලන්ට එනවා නම් මේ බර්ත්ඩේ පාටිස්, ඇනිවර්සරි පාටිස්, බැච් පාටිස් ගන්න පුළුවන්. ඩේ අවුටින් පැකේජ් එක කියලා දාලා. හැබැයි අමුතුම ෆීලින් එකක් මෙතෙන්ට ඇවිල්ලා මේ පල්ලෙහා මාර ලොකේෂන් එකක් තියෙනවා. පල්ලෙහා ලස්සන කැෆේ එකක් තියෙනවා. ගලක් ඇතුලේ තියෙන එක. මම ඊ ෆොටෝස් ටිකක් නම් ගත්ත ගිහිල්ලා. ඉතින් guys මේ ඕගලන්ට පේන්නේ මේ පහන්තුඩාව ඇල්ලට යන එන්ට්‍රන්ස් එක. මෙතරින් ටිකට් එකක් අරගෙන තමයි මේ යන්න ඕනේ. දැන් අපි ගිය දවසේ නම් මෙතන ටිකට් ගන්න කවුරුත් හිටියේ නෑ. ගේට් එක ඇරලා තිබ්බා උදේ හින්දා අපි ගියා පල්ලෙහාට මේ නැත්තම් ඔයගොල්ලෝ
සාමාන්‍ය රුපියල් 50ක් දීලා ටිකට් එකක් අරගෙන තමයි මෙතනින් යන්න ඕනේ. උන් වලාගෙන අහන්න කෙනෙකුත් නැහැ ඉතින්. ඔව් පරිස්සමින් බහින්න ඕනේ මේ වගේ බහිනකොට. පහන් තුඩාව චමත්කාරයේ දැසින් පමණක් විඳ ගන්න. මේ දියනාන සුදුසු ස්ථානයක් නෙවෙයිලු. මේ බෝඩ් එකත් බලා ගන්න. එන අයට අවවාදයයි කියලා කියන්න තියෙන්නේ. අම්මෝ මේ ලිස්සනා සසි පරිස්සමෙන් එන්න. කෝකරා සෙරප්පු දෙක ගලව ගත්තා නම් හොඳයි කියලා. පොඩි වේලක් තියෙනවා. අම්මෝ අම්මා කොහෙද යන්නේ? එතන ඉන්න. මේ ගල් දැක්කම අම්මෝ මේ පල්ලෙහාන් යන්න පුළුවන්. වැටෙයිද දන්නේ. අම්මෝ වැටුණා කෑලිත් නෑ අම්මා. ඉතින් ගයිස් ඔන්න ඔතනින් ඉස්සරහට තමයි ඔය ගඟෙන් එගොඩ වෙන්න තියෙන්නේ. ඒ ටික නම් ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. වහින දවස් වලට නම් ඉතින් යන්න බෑ. අම්මෝ ඊයේ මාර විදියට වතුර සැරයි. නේද? ඊයේ වතුර මාර සැරයි. ඊයේ නම් ඉතින් අපි දෙන්න මෙතනටම ඇවිල්ලා තමයි හැරිලා ගියේ. මට බය හිතෙනවනේ අනේ. ඉස්සයි දන්නේ ඇයි? අම්මෝ ඒ ලිස්සනමයි මෙහෙම එන්න සසි. කොහෙට වැටෙයිද දන්නේ. අනේ මට වතුරත් සීතලයි. අපි මෙතනින් පස්සේ කොහමද යන්නේ? නිසයි දන්නේ සුසි. මගේ බෑගුත් තියෙනවා යන්නකෝ. අනේ අම්මෝ මෙයා එක්කන් ඉන්නේ මම අමුතු තැන් වලට. අතෙන්ද පයින්න දින්නේ. පයින්නද? අනේ මට බෑ. පහන් තුඩාවම තමයි මේක. වෙන්න එන්න තියෙන මාර්ගේ. මේ කොහොමද අනේ යනකොට යන්නේ මෙතන? බැලන්ස් කරගෙන නැග්ගන්න බැරි වෙයි. පුළුවන් අයියෝ. ඒවා නේ වෙන්න මේක. මට හිතා ගන්න බෑ සුසි මං යනකොට ඇලේ වැටෙද්ද දන්නෙත් නෑ හොඳ. මෙයාත් එක මල පයින්නවා මට. මේ හරිද?
මෙහෙමද යන්න තියන්නේ? කොහෙද අනිවා මේ හොයාගන්නේ? මෙහෙටද කියන්නකෝ. මෙහෙටද මෙහෙට වෙන්නද නේ? මහන්සි යන්නේ අතපයත් තිදෙනවා. ඉස්සල ගියොත් ඉවරයි ඒ. සෙරප්පු දාන් ඉන්න නම් එපා සසි. අම්මෝ. තව කොච්චර ඇතින් පේනවා. අයියෝ. පල්ලෙහානම් බලන්න බෑ. මේ හරි ගැඹුරුයි ආ. නාන්න නම් එපා. එන කෙනෙක් ඉන්නවා නාන්න එපා. මොකද මේ පහන් තුඩාව ඇල්ල හරියේ මේ පතල පේන්නේ නැහැ කියලා තමයි කියන්නේ මේ ගම්වාසී. වැරදි පැත්තට දෙයි ආවේ. මට පහනක් තියා මොකුත් පේන්නේ නැහැ කියන්නේ. ඔව්. මේ අයින මේන එක තමයි සුදුසු. මේකද? මේ ගලේ යන්න පුළුවන්. ඔනේ අම්මෝ ඔය යන විදිය වැරදිනේ අනේ ඔයා යන්නේ. මෙහෙම යන්න. අපට යතියාන්ත. සෑහෙන අමාරු දුෂ්කර ගමනකින් පස්සේ අපි කොහොම හරි ඔන්න පහන්තුඩාව ළඟට ලං වුණා. වැටේ යන්නේ බලාගෙන. මේ පහන්තුඩාවේ පරිසර පද්ධතිය හරිම ලස්සනයි. ජෛව විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් තමයි මේ හරිය තියෙන්නේ. මේ පරිසරයට ඉතින් හානි කරන්නේ නැතුව මේවා බල්ල කරලා යන්න ඕනේ. ඒ වගේම තමයි මේ පහන්තුඩාව ඇල්ල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම අර දිය ඇල්ල වැටෙන තැන තියෙන්නේ.
එතන පහන් තිරයක් ආකාරයට තමයි වැටෙන්නේ. එතකොට මේක තමයි පහන. ඒ විදිහට තමයි මේක හැදලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන නාන්න හිතන්නවත් එපා. මොකද ගම්වාසී කියන විදිහට මෙතන පතුල පේන්නේ නෑලු. පීනන්න දන්නේ නැති කෙනෙක් බොහොම පරිස්සමෙන් මේ ගල් වලට අඩිය තියලා තමයි එන්න ඕනි. ජනප්‍රවාද සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එක ජනප්‍රවාදයක් තියෙනවා කවුල ආරවලක් කියලා එක මිනිස්සේ මෙතන මේ ගලේ මොනවද අකුරු වගේක් කොටලා ගලක් බැඳගෙන වැටුණා කියලා කියනවා මේ ඇල්ලට. අපි නම් ඇත්ත බොරුව දන්නේ නැහැ ඉතින්. ඒ වගේ සෑහෙන ජනප්‍රවාද තියෙනවා. ඒ වගේම තමයි මේ ගොඩක් විදේශිකයෝ එනවා මේ පහන් තුඩා වැල්ල බලන්න. අපේ රටේ ඉතින් මේවත් ඉතින් අපේ උරුම තමයි නේද? මේ ඉතින් අපි දැක ගන්න අපි දැනගන්න ඕනි. එහෙනම් ගයිස් අපි ඔයාලට පහන් තුඩා වැල්ලත් ඔන්න පෙන්නුවා. ඒ වගේම තමයි අපි බෙලිහුල්ල ගොඩක් තැන් වලට ගියා. ඒ තැන් වලින් මට ලස්සනම මේ පහන් තුඩා වැල්ල. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වුණාම බලා ගන්න පුළුවන්. අපේ channel එකේ නම තමයි Life with Shashi and Dhruva. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්. bye bye.